දකුණේ උතුරේ හඳුකරේ අතරදික් භාගයේම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම මානව හිමිකම් කඩ කිරීම ඕන තරම් සිද්ධ වෙලා තිබෙනවා. ඒ ගැන අපි කවුරුත් දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාව නිදහසේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා වෙන්නට ඕන. අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම චෝදනාවලට අපි ඒකට අදාළ කරන විදිහට ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දැන් නිශ්චිත ප්‍රශ්නය ඇවිල්ලා තිබෙන්නේ බට්ලන්ද කොමිසම් වාර්තාව ගැන. තව ගොඩාක් සිදුවීම් තියෙන අතරේ මේ නිශ්චිත සිදුවීම පැන නැගුණේ බට්ලන්ද වාර්තාවට අදාළව ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ ගැන ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. කැබිනට් මණ්ඩලයේ සැලකිලි වෙලාවක් මේක අපි සාකච්ඡා කළා. යන කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට ආවා මේ සතිය තුලදී මේ බට්ලන්ද කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේදී එතන එහාට ගන්න ලබන තීන්දුව ගැන අපි එතනින් ඊට පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්. මේ සතිය තුලදී එම වාර්තාව පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරා. පළමුව අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතකොට අපිට එතනින් එහාට මේ කොමිෂන් සභාවක් නිර්දේශ ඉදිරිපත් කළාම එයට ඊළඟට ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මගින් අදාළ ආයතන ක්‍රියාකාරීත්වයට එන්නට ඕන කමක් තියෙනවා. පළමුව කළ යුතු වන්නේ මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඊළඟට තමයි ඊළඟ පියවර ගැන සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපි කවර ක්‍රියාමාර්ගද ගන්න කියන එක.